එල්ලින ලංකාවේ ලොකුම පල්සර් ලොන්ච් ඉවෙන්ට් එකට බයික්ස් එකක් දෙකක් නෙමෙයි තුනක්ම තියෙනවා පල්සර් ෆෑන්ස්ලට අත්විඳින්න මාකට් එකට මේ වෙනකොට ලොන්ච් කරලා තියෙනවා. අපි මේ බයික්ස් තුන මොන විදිහටද මාකට් එකට ආවේ මොන විදිහටද මේ බයික්ස් තුන වෙනස් වෙන්නේ කියලා වෙනම මේ වීඩියෝ එකේදී කතා කරමු. පල්සර් ලයින්අප් එකේ N කැටගරි එකේ අලුතෙන්ම හඳුන්වා දීපු බයික් එක තමයි පල්සර් N125 කියලා කියන්නේ. මේ පල්සර් N125 කියලා කියන්නේ මුලින්ම බයික් එකක් ගන්න හිතන් ඉන්න කෙනෙක්ට හොඳ ඔප්ෂන් එකක්. මේකේ අපිට බලා ගන්න පුළුවන් කැපී පෙනෙන ෆීචර්ස් කිහිපයක්. මේ අතින් ප්‍රධානම එක තමයි මේකේ සයිලන්ට් ස්ටාර්ට් කියන ටෙක්නොලොජි එක පාවිච්චි කරලා තියෙනවා. මේකත් එක්ක මේ බයික් එක ස්ටාර්ට් කරගන්නකොට කිසිම ශබ්දයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම මේකෙන් ස්ටාර්ටර් මොඩ් ක්ලච් එක සහ ෆ්ලයි වීල් එක අනවශ්‍ය ගෙවීම් වලට ලක් වෙන එක පාලනය කරගෙන තියෙනවා. මෙන්න මේ ටෙක්නොලොජි එක මේ බයික් එකේදී පාවිච්චි වෙනවා. ඒ විතරක් නෙමේ අදාළ කාණ්ඩේ අදාළ සෙග්මන්ට් එකේ හොඳම power to weight ratio එක තියෙන බයික් එක තමයි මේ N125 කියලා කියන්නේ. ඒ විතරක්ම නෙමේ මේ 125 සෙග්මන්ට් එකේ හොඳම 0 to 60 ස්පීඩ් එක achieve කරන්න පුළුවන් බයික් එක විදිහටත් මේ N125 එක හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් මේ 125cc එන්ජින් එක හරියටම කිව්වොත් 124.5යි 8cc එන්ජින් එක අශ්ව බල 12ක් ජනනය කරලා දෙනවා. ඒත් එක්කම මේ බයික් එක අපිට බලා ගන්න පුළුවන් මිලිමීටර් 240 ඩිස්ක් එකක් එක පිටිපස්සේ ඩ්‍රම් බ්‍රේක් කම්බයින් බ්‍රේක් සිස්ටම් එකක් තමයි බලා ගන්න හම්බෙන්නේ. ඒ විතරක්ම නෙමේ අපි මේකේ මීටර් පැනල් එක ගැන කතා කරොත් Bluetooth සම්බන්ධතාවය සහිත call messages පෙන්වුම් කරන ඒක අපිට ආන්සර් කරන්න සහ end කරන්න පුළුවන් features එක එන Bluetooth සම්බන්ධතාවය සහිත මීටර් පැනල් එකක් බලා ගන්න පුළුවන්. මේක බලා ගන්න පුළුවන් හම්බෙන්නේ මේ N125 එකේ ප්‍රීමියම් version එකේදී විතරයි. නැත්තම් මේ N125 එකේ තවත් මොඩල් එකක් එනවා. ඒකේදී අපිට බලා ගන්න හම්බෙන්නේ සාමාන්‍ය ඩිජිටල් මීටර් පැනල් එකක් විතරයි. බයික් එකේ ඩිසයින් එක පැත්තට ආවොත් මේ බයික් එක කිසිම පල්සර් එකක ආభాෂය අරගෙන නැහැ කියන එක කියන්න ඕනේ. මොකද මේක වෙනමම අලුත්ම බයික් එකක්. හරියට පල්සර් N160 එක වගේම තමයි. chassis එකේ ඉඳලම එන්ජින් එකේ ඉඳලම අලුතෙන්ම නිර්මාණය කරලා තියෙන මේ N125 එක වෙනුවෙන් EFI 125 කැටගරි එකේ එන්ජින් එකක් වෙන මේ බයික් එක ඉතාලම හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් වගේම ට්‍රැෆික් වලදී ඉතාලම හොඳ හැන්ඩලින් පහසුවක් ලබා දෙන බරෙන් අඩු බරට සරිලන හොඳ වේගයක් හොඳ හැන්ඩලින් කේපබිලිටි එකක් තියෙන බිගිනර් කෙනෙක්ට එහෙමත් නැත්නම් ඉස්සෙල්ලාම බයික් එකක් ගන්න ඉන්න කෙනෙක්ට ගැලපෙන හොඳම ඔප්ෂන් එකක් විදිහට පෙන්වලා දෙන්න පුළුවන්. මේකේ මීටර් පැනල් එක ගැන මම කතා කරා. ඒ වගේම මම මේකේ එන්ජින් එක සහ ඩිසයින් එක ගැන බොහොම සරලව කතා කරා. ඒ වගේම අපිට මේකේ බ්‍රේක්ස් විදිහට බලා ගන්න පුළුවන්කම හම්බුණා 240 ඩිස්ක් සහ ඩ්‍රම්. ඒ වගේම ටයර්ස් මේකේ MRF factory fitted ටයර්ස් එන්නේ. ඒකත් එක්ක මේක 100%ක් යලිත් ඉන්දියාවේම නිෂ්පාදිත බයික් විදිහට එන බයික් එකක් විදිහට පෙන්වලා දෙන්න පුළුවන්. මේකේ කිසිම පාර්ට් එකක් value added part එකක් විදිහට ලංකාවේදී ලංකාව නිෂ්පාදනය කරලා එකතු කරලා නැහැ. මේ අලුතෙන් ආපු පල්සර්ස් තුනම 100%ක් ඉන්දියාවේ ඉඳලම ලංකාවට එන 100%ක් ඉන්දියන් පාර්ට්ස් වලින් බලගැන් වෙලා තියෙන බයික්ස් විදිහට සඳහන් කරන්න පුළුවන්. පල්සර් N160 පල්සර් N160 කියන්නේ මේ වෙනකොට ලංකාවේ උන්මාදයක් වෙලා තියෙන බයික් එකක්. ඉතින් ඒ බයික් එක අප්ග්‍රේඩ් කරලා 2025 නිෂ්පාදන වර්ෂය වෙනුවෙන් තමයි මේ විදිහට ඇවිල්ලා තියෙන්නේ. මේ 2025 නිෂ්පාදන වර්ෂයේ එන පල්සර් N160 බයික් එකේදී බලා ගන්න පුළුවන් අපිට අප්සයිඩ් ඩවුන් ෆෝක්ස් බලා ගන්න පුළුවන් 43 mm. ඒ විතරක් නෙමෙයි 300 mm ඩිස්ක් එකක් බලා ගන්න පුළුවන්. ඒ විතරක්ම නෙමෙයි තවත් විශේෂ සුවිශාංගයක් විදිහට fully digital meter panel එකක් බලා ගන්න පුළුවන්. මේක Bluetooth connectivity එක තියෙනවා, call and answer ඒ වගේම messages indicate කරන feature එක තියෙනවා. ඒ විතරක්ම නෙමෙයි turn by turn navigation technology එක මේ meter panel එකට අන්තර්ගත කරලා තියෙනවා. ප්‍රධාන වශයෙන් ওই features ටික තමයි මේ අලුත්ම Pulsar N160 upside down model එකේදී බලා ගන්න හම්බ වෙන්නේ. ඒ වගේම අපිට කාලයක් තිස්සේ අපිට දෙසැම්බර් මාසයේ ඉඳලා මේ වෙනකම් බලා ගන්න හම්බ වෙච්ච N160 previous version එකේදී එකම කලර් එකයි එහෙම නැත්නම් Brooklyn Black විතරයි බලා ගන්න හම්බුනේ. නමුත් මේ අලුත්ම 2025 නිෂ්පාදන වර්ෂයට N160 ගෙනවත් එක්කම අපිට තෝරා ගැනීමට කලර්ස් කිහිපයක්ම ඇවිල්ලා තියෙනවා. ඒකත් එක්ක ඔයාට කැපිලා පේන අවස්ථාව මේ අලුත් Pulsar N160 එකෙන් හම්බෙලා තියෙනවා. තවත් දෙයක් කියන්න ඕනේ මේ N160 බයික් එක ගැන.
මේක BS6 phase 2 මේ බයික්ස් තුනම BS6 phase 2 එමත් නැත්නම් BS6 වලත් අලුත්ම තත්ත්ව සාතික යටතේ තමයි අවිල්ලා තියෙන්නේ. ඒකත් එක්ක ඊටාම හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක්, ඊටාම හොඳ රිෆයින්ඩ්, ඊටාම හොඳ ස්මූත් එන්ජින් එකක්, ඒ වගේම ඊටාම කම්ෆර්ටබල් රයිඩින් එක්ස්පීරියන්ස් එකක් මේ බයික්ස් තුනෙන්ම අරගන්න පුළුවන්. මේවා මේ වෙනකොට ලංකාවේ මාකට් එකේ මිලට ගන්න හම්බ වෙන කිසිදු බයික් එකකට වඩා, ඉන්දියන් බයික් එකකට වඩා බලය, ජවය, performance සහ fuel economy ගතින් ඉහළම තැනක තියෙන බයික්ස් කියලා පෙන්වලා දෙන්න පුළුවන්. අපි ඊළඟට ලංකාවේ ජනප්‍රියම naked sport බයික් එකක් වෙන Pulsar NS200 අලුත්ම බයික් එක ගැන කතා කරමු. Bajaj Pulsar NS200 ගැන අය අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ලංකාවේ naked sport category එකේ නමක් තියපු බයික් එකක්. ඉතින් මේ බයික් එක තමයි වැඩියෙන්ම මේ segment එකේ upgrades වලට ලක් වෙලා තියෙන්නේ. full LED lights බලා ගන්න පුළුවන්. මේක signal lights ඉඳලා headlight එකට එනකම් LED, ඒ වගේම fully digital meter panel එක, bluetooth, ඒ වගේම turn by turn navigation හරියට මේ N125 එකේ N160 එකේ වගේම. ඒ විතරක්ම නෙමෙයි ABS modes බලා ගන්න පුළුවන් මේ N160 සහ NS200 කියන models දෙකේදීම rain road සහ off road කියන ABS modes තුන බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ සුපුරුදු NS powerful engine එක liquid cool triple spark 199cc engine එක අශ්ව බල 24.5ක් ජනනය කරලා දෙනවා. ඒ වගේම performance අතින් ගත්තත්, safety එක අතින් ගත්තත් මේ Pulsar models තුනම class leading performance එක තමයි අවිල්ලා තියෙන්නේ. මේ ටික තමයි අපිට මේ bikes තුනේදී ප්‍රධාන වශයෙන් කියන්න තියෙන්නේ. මෙතන N160 එක ගැන ඔයගොල්ලෝ මේ වෙනකොට බොහෝ දුරට දන්නවා. NS200 එක ගැන ඔයගොල්ලෝ අවුරුදු 10කට වඩා ඉඳලා දන්නවා. ඒ දන්න බයික් එක තමයි මෙන්න මේ විදිහට අප්ග්‍රේඩ් වෙලා ඇවිල්ලා තියෙන්නේ. මෙතන අලුත් එක්කෙනාවෙන් මේ පොඩි සමාජිකයන් 125. ඉතින් අලුතෙන්ම බයික් එකක් ගන්න ඉන්න බිගිනර් කෙනෙක්ට හොඳ ඔප්ෂන් එකක් 125 එක. ඊළඟට N160 එකට කැමැත්තෙන් හිටපුවාට තවත් හොඳ ඔප්ෂන් එකක් ඇවිල්ලා තියෙනවා මේ අප්සයිඩ් ඩවුන් මොඩල් එකත් එක්ක ආපු N160 එක. ඒ වගේම NS200 fans ලට එහෙම නැත්නම් Indian bikes වලට brand new bikes වලට ආදරය කරන අයට හොඳ ඔප්ෂන් එකක් විදියට NS200 dual channel ABS EFI ඒ විතරක්ම නෙමෙයි ABS modes එකේ නේ මේ අලුත් NS200 බයික් එක බලා ගන්න පුළුවන්. ඉතින් features වලින් pack වෙච්ච, performance වලින් pack වෙච්ච brand new bikes තුනක් දැන් Pulsar fans ලට brand new bikes විදියට අරගන්න දැන් හැකියාව හම්බෙලා තියෙනවා. මේ bikes ගැන වැඩි විස්තර ඉදිරියේදී අපි fully reviews වලින් අරගෙන එන්නම්, blog post වලින්, ඒ වගේම YouTube videos වලින් full reviews අරගෙන එන්නම්. දිගටම අපිත් එක්ක set වෙලා ඉන්න. Thank you very much. Ride safe. වීඩියෝ එක ඉවර වෙනකම් බලාගෙන හිටියනම් ඔයගොල්ලන්ට තවත් එක සුබ ආරංචියක් කියන්න තියෙනවා. NS200 ලොකු අයියා NS400 ඉසෙට් ඊළඟට launch වෙන්න තියෙන බයික් එක. ඒ ගැන කියන්නත් ඕනේ. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලුවානේ. Thank you very much. Ride safe.